ඔයා දන්නවද 2013 අද වගේ දවසක එලිසා ලෑම් කියන මෙන්න මේ තරුණිය ලොස් ඇන්ජලිස් වල හෝටලයක ලිෆ්ට් එකකට නගිනවා. මේ තමයි ඇය ජීවතුන් අතර ඉන්න කවුරුන් හෝ දැකපු අන්තිම මොහොත. හොඳට බලන්න ඇය කාටද මේ බය වෙන්නේ? ඇය කාටද මේ කතා කරන්නේ? ලිෆ්ට් එකේ ඉස්සරහා කිසිම කෙනෙක් නැහැ. හැබැයි ඇය හැසිරෙන්නේ ඇය ඉස්සරහා කිසියම් හෝ අද්භූත බලවේගයක් ඉන්නවා වගේ. විශේෂම දේ තමයි මේ වීඩියෝ එකෙන් පස්සේ ඇයව කිසිම කෙනෙකුට හොයාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් පස්සේ ඇය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙනවා. සති දෙකක් තිස්සේ මේ හෝටලේ ඉන්න මිනිස්සු කිසිම ගැටලුවකින් තොරව මේ හෝටලේ තිබ්බ වතුර පරිභෝජනයට ගන්නවා. ඔවුන් නානවා වතුර බොනවා දත් මදිනවා කිසිම ගැටලුවකින් තොරව සති දෙකක් තිස්සේ ඔවුන් එම හෝටලේ වතුර පරිභෝජනයට ගන්නවා. නමුත් එක දවසකින් හෝටලේ හිටපු මිනිස්සු පැමිණිලි කරනවා වතුර වල අමුතු රසයක් එනවා ඒ වගේම වතුර කළු පාටයි කියලා. මේ ගැන හේතු හොයලා බලන්න හෝටලේ වාරේ උඩ තිබ්බ වතුර ටැංකියක් බලන මිනිස්සයාට හිතා ගන්න බැරි දෙයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ ගැන හේතු හොයලා බලන්න හෝටලේ පහළේ උඩ තිබ්බ වතුර ටැංකියක් බලන මිනිස්සයාට නැත් ගන්නලා දෙන්නේ. සති දෙකක් තිස්සේ අතුරුදන් වෙලා හිටපු වීසාගේ විසල දේහයයි. ඒ කියන්නේ හෝටලේ මිනිස්සු සති දෙකක් තිස්සේ පානය කරලා තියෙන්නේ. එනිසාගේ නිසල දේහය නිරතක් වෙමින් පැවතිච්ච ජලය තමයි මේගොල්ලෝ සති දෙකක් තිස්සේ පානය කරලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නය ඒක නෙවෙයි. අඩි 10ක් උස වතුර ටැංකියකට ඇය තනියෙන් නැග්ගේ කොහොමද? වඩාත්ම භයානක දේ තමයි ඇය එතකොට පැන්නනම් ටැංකියේ මූඩිය එළියෙන් නෙවෙයි කවුද? ඒක අදටත් තවම විසඳගන්න බැරි වෙච්ච අවිරහස්ම සිදුවීමක්.